ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සංඝං ධම්මං සාදු සංසුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වික්ෂුන් වහන්සේලාට නියම කළා තියෙනවා සේකයා කියලා සිකපද 75ක්. එවතුම් පැවතුම් ගැන තියෙනවා 26ක්. 26 ඇතුණ 29ක්ම තියෙනවා. ආහාර පාන පරිභෝගය සඳහා 30ක් තියෙනවා. හැබැයි ඒවා අපේ බෞද්ධ ජීවිතවලට බොහෝම ප්‍රයෝජනයි. ඒ කාලේ අදත් ඉන්දියාවේ ඒ කාලෙත් අදත් පවත්න අසංවරකම් සංවර කරන්නයි මේ සිකපද පනවලා තියෙන්නේ. ඉන් සමහර කීපයක් භික්ෂුන් වහන්සේලාට පමණයි. එසේ නැත්නම් කාටත් වැදගත් මේ පිළිවෙත් රාශියක් එහි සඳහන්ව තියෙනවා. චක්කුණා සංවරෝ සාධු සාධු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාධු සාධු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංවුතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති. ඔය එක තැනක්. ඒ තියෙන්නේ ධම්මපදයේ. භික්ෂු වර්ගයේ මුලටම තියෙන ගාථා. හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමු අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සම්තිසුතෝ තමාහු භික්ඛුන්. ඔය තවත් සංවර ගාථාවක්. යෝ මුඛ සංයතෝ භික්ඛු මිතභානි අනුද්දතෝ අත්ථං ධම්මං ච දීපේති මధుරං තස්ස භාසිතං. ඔය තවත් සංවරයේ සඳහා ගාථාවක්. ඔය ගාථා පහම භික්ෂු වර්ගයේ ධම්මපදයේ. සේකියා ඔකට සම්බන්ධ කරලා ගන්නට ඕන. ඇසෙන් සංවර වීම උතුම්. සක්කුණා සංවරෝ සාදු ඇසෙන් සංවර වීම උතුම්. සාදු සෝතේන සංවරෝ කනින් සංවර වීමත් උතුම්. ගානේන සංවරෝ සාදු නාසිකාවෙන් සංවර වීමත් සුදුසුයි උතුම්. සාදු ජීවහාය සංවරෝ දෙවෙන් රස සංවර වීමත් උතුම්. කායන සංවරෝ සාදු කයින් සංවර වීමත් උතුම්. සාදු වාචාය සංවරෝ වචනින් සංවර වීමත් උතුම්. මනසා සංවරෝ සාදු සිතින් සංවර වීමත් උතුම්. සාදු සම්බත් සංවරෝ මේ හැමතැනම සංවර වීම උතුම්. සම්බත් සංවතෝ භික්ඛු සම්බ දුක්ඛා පමුච්චති. මේ හැමතැනම සංවර වූ බෞද්ධයා දුකින් මිදෙනවා. හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමෝ අතින් සංවරයි පයින් සංවරයි වචනින් සංවරයි. හැමතැනම යම් කෙනෙක් සංවර නම් සබ්බත් හත්ත සංයතෝ පාද සංයතෝ වාචා සංයතෝ සංයතුත්තමෝ අජ්ජත් රතු තමන්ගේ సంతාන ගැන ආධ්‍යාත්මික ගුණ ගැන ඇලීමෙන් වාසය කරනවා. සමාහිතෝ තන්පත් මනසින් වාසය කරනවා. ඒකෝ සන්තුසිතෝ තමාහු භික්ඛුන්. ඒ භික්ෂුන් වහන්සේ නැත්නම් යෝගාවචරය බෞද්ධයා තමාම තමන් සැනසෙනවා. යෝ මුඛ සංයතෝ භික්ඛු යම් කෙනෙක් වචනෙන් සංවරයි. මිතභානි අනුද්දතෝ පමණට කතා කරනවා විශේෂණ වචන කියන්නේ. අනුද්දතෝ කියන්නේ විශේෂණ වචන කියන්නේ. නිකන් වාචාල වචන කියන්නේ. එතකොට මధుරන්තස්ස භාසිතං අත්තං ධම්මං ච දීපේති අර්ථය ධර්මයේ හපද්‍යක්ම කියනවා. එයාටගේ කතා බොහොම නිහිරි. ඔය විදිහට ධම්මපදයේ තියෙනවා. දැන් ඒකට සාමාන්‍යයෙන් ගිහි ජීවිතවලට අවශ්‍ය වෙන ශේඛයා ගැන කෙටියෙන් හඳුන්වලා බලමු. භික්ෂුන් වහන්සේලාට තියෙනවා පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛාකරණීයා පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛාකරණීයා සුසංගතෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුසංගතෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිත චක්ඛුවන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිත චක්ඛුවන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා
න උක්ඛිත්තකායන්තර ඝරේ ගමිස්සාමි ති සික්ඛාකරණීයන උක්ඛිත්තකායන්තර ඝරේ නිසීදිස්සාමි ති සික්ඛාකරණීය. ඔන්න 10ක් වෙනවා එතන. භික්ෂූන් වහන්සේ අඳින්න ඕන ශරීරය වට වෙන හැටියට. විවෘත නැතුව, කොන් එල්ලෙන්නේ නැතුව, ශල් තියන්නේ නැතුව, අලංකාර නැතුව අඳින්න ඕන භික්ෂූන් වහන්සේ. අඳිනකොට. ඉතින් ජීවිතේට එහෙම නෑ අලංකාරට අඳින්න වෙනවා. නමුත් ඒක සංවරව ඇඳීම එතන නියම. පරිමණ්ඩලං පාරුපිස්සාමි. සිවුරු පොරවන කොටත් ඇඟ වැහෙන්න පෙරවන්න ඕනේ. මුළු ඇඟම වැහෙන්න ඕනේ. රවුම් වෙලා වැහෙන්න ඕනේ. පරිමණ්ඩලං කියන්නේ ඒකයි. සිවුරු කොන් ඉස්සෙන්නේ පාත් වෙන්නේ නැතුව හාත්පසින් වටකොට අඳින්නට ඕනේ, පෙරවන්නට ඕනේ. සුපටිච්ඡන්නෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. කියන්නේ ස්ථානෙන් බැහැර ගම්මානෙට නගරයකට යනවා නම් සුපටිච්ඡන්නෝ. මේ අත් දෙකේ මණික් කට්ටුවෙන් ඉහළ, දෙල්ලෙන් යට, දෙපායේ මේ ඇස්වට තියෙන ඇස්වටෙන් මෙහෙම අඟල් 4කින් උඩ වැහෙන්න ඕනේ. ඒක සුපටිච්ඡන්නෝ. හොඳට පිළිසම් වෙලා පෙරලා තියන්න ඕනේ. විවෘතව තියෙනවා නම් ආපස්සෙ. ඒක අසංවරයක්. ඊළඟට ගමිස්සාමි නිසීදිස්සාමි. ඒකට යන කොටත් ඒ සංවරය තියෙනනේ. ස්ථානින් බහැර වාඩි වෙන කොටත් ඒ සංවරය ඇතුව වාඩි වෙන්න ඕනේ. ඊළඟට සුසංගතෝ අන්තර්ගතේ ගමිස්සාමි නිසීදිස්සාමි. ගමන් බියන් යනකොට ස්ථානින් බහැර සංවරව යන්න ඕනේ. සුසංගතෝ. ඒ කියන්නේ දඟලන්නේ නැතුව, දුවන්නේ පනින්නේ නැතුව, දුවන්නේ පයින් නැතුව, කලබල නැතුව සාන්තව යන්නට ඕනේ. ඒ වගේම වාඩිලා ඉන්න කොටත් එහෙමයි. ඔක්කිට චක්කු අන්තර්ගතේ ගමිස්සාමි නිසීදිස්සාමි. භික්ෂුන් වහන්සේට ඒ ගණිතයට කරන්න බෑ. භික්ෂුන් වහන්සේ ගමනක් යනකොට යටිහෙලාලු යස් ඇතුව යන්නට ඕනේ. වාඩිලා ඉන්න කොටත් එහෙමයි. අන්තරාවක් කියන තැන බලන්න පුළුවන්. ඇහැරලා. අනිත් වෙලාවේ ගමයකට වඩා බලන්නේ. ඊළඟට න උක්කිට්ඨකායන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. වික්ෂුන් වහන්සේගේ ශූර තියනවානේ. දැන් ওই සමහර පැරණි ගිහි ඇත්තෝ යට ඇඳුමක් තියෙන, උඩ ඇඳුමක් තියෙන, උඩ ඇඳුම ටිකක් උස්සා ගන්නවා. ධනෙ දක්වා ආරක්ෂාව. නමුත් ඒක කැපෙන භික්ෂුවට හෝ. ඒකට ඒකෙන් කියන්නේ අසංවරකම. ඒකට වාඩිලෙන කොටත් එහෙම සීල කොනක් උස්සගෙන ඉන්න තහනම්. ඊළඟට න උජ්ජාග්ගිකාන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. අපසද්දවාන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න කායපචාලකං අතරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. ද බාහුපචාලකං අතරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න සීසප්පචාලකං අතරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. උතන තියෙනවා 10ක්. භික්ෂුන් වහන්සේ නම් ගමනක් යනකොට න උජ්ජාග්ගිකාය. මහා හඬින් සිනා නොවිය යුතුයි. මහා හඬින් සිනා වීම අසංවරයක්. ඒකට කියනවා නම් අපේ සිංහල භාෂෙන් කොක් හඬලා hina වෙනවා කියලා නේද? කොක් හඬලා hina වෙනවා. ඒ hina වීමේ කොටස් තියෙනවා 6ක්. ඉතින් උගන්ලා තියෙනවා වස්තුස්මින් හසනීයස්මින් නිහිතමත්තන්තු වත්තති. hina වෙන්න කාරණයක් තියෙනවා දෙතුල විවෘත වුණා පමණක් ඇති. සද්ද නගන්න කියලා. ඊළඟට යන කොටක් වාඩිලා ඉන්න කොටක් මහා හඬින් සිනා නොවිය යුතුයි. ඊළඟට සසංගතු අප්පසද්දෝ කියන්නේ කතාව. දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ගිහි පින්නතුන්ගේ කරන්න බෑ. තමන්ගේ කතාව 12 ශ්‍රීණක් ඇතුළත ඉන්න කෙනෙකුට අහුනට ඒ විදිහට කතා කිරීම ඇති. ඊට වඩා සද නගන්න එපා කියනවා. අයියෙන් කෑ ගහලා කියන්න එපා. 12 ශ්‍රේණිය කියන්නේ අඩි 18ක්නේ. ඒ අඩි 18ක් ඈත ඉන්න ගොනට මේ වචනේ තේරෙනවා. ඉන් එහාට සද්දය ඇහෙනවා තේරෙන්නේ නැහැ. ඒ මට්ටමට කතා කිරීම පුරුදු කරගන්න ඕනේ ස්ථානෙන් බැහැර. ඊළඟට න කායපචාලකම්, බාහුපචාලකම්, සීසප්පචාලකම් කියවේ කය පද්දෝ යන්නේ. යන්නත් වාඩිලා ඉන්නත් කැප නැහැ. සමහර පැද්දි ඉන්නවනේ මේ. ඊළඟට බාහුපචාලකම් අත් දෙක මේ පද්දවනවා යනකොට වාඩිලා එනකොට අත් දෙක පද්දවන්න නැතුව තියෙන්න ඕනේ. දැන් සීසප්පචාලකම් ඉස හොල්ල යන්න හොඳ නැහැ. වාඩි වෙනකොට ඉස හොල්ල ඉන්න හොඳ නැහැ. පිස්සෙක් කියලා හිතනවා. ඊළඟට
තුන්වෙනි දශකයේ කියන්නේ න කම්බසතෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න වේට ඕකුන්ටිතෝ අන්තරගමේ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න උක්කුටිකාය අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න උක්කුටිකාය අන්තරගරේ ගමිස්සාමි න පල්ලක්ඛිකාය අන්තරගරේ නිසීදිස්සාමි එතන තියෙනවා 6ක් න කම්බකත්ව අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේටයි ඒක විශේෂිතින් ගිහි පින්දුතුන් දෙක සමහරුන්ගේ පුරුදු වෙලා තියෙනවා අත් දෙක මෙහෙම තියාගෙන යන්න දෙන්න කැප නැහැ එතකොට වාඩිලා ඉන්නකොටත් අත් දෙක මෙහෙම තියානින්ද කැප නැහැ ස්ථානෙන් බැහැර ස්ථානය ඇතුලේ නෙමෙයි ස්ථානෙන් බැහැර ගමක නගරයක ගෙදරක ඊළඟට න ඕගන්දිත සීසු ඒ කියන්නේ ඉස වහගෙන ගිලංකමක් තියෙනවා නම් පුළුවන්. ගිලංකමක් නැත්නම් ඉස වහගෙන ගමේ යන්න සුදුසු නෑ. ඉස වහගෙන ගමේ වාඩිලා ඉන්න සුදුසු නෑ. ඕගොන්ඩිතෝ. අර මේ රටෙත් ඇති සිංහල රටේ මුස්ලිම් අම්මලා වහගෙන යන්නේ ඒ වගේ. ඊළඟට නෑ උක්කුටිකා අන්තරගරේ ගමිස්සාමි. උක්කුටික කියන්නේ ඇඟිලි යකින් අඩිය තියෙනවා. විලුඹ උසගෙන ඇඟිලි අඩින් අඩිය තීතේ යනවා. ඒක කැප නැහැ. එන්නතම් විලුඹියෙන් පමණක් අඩිය තියේදී යන ඇඟිලි පැත්ත උසගෙන. ඒ දෙකම කැප නැහැ. දැන් පල්ලත්තිකාන්තරගරේ නිසීදිස්සාමි. අන්න ඒක කාටත් වැදගත් වෙනවා. දැන් පල්ලත්තිකා කියලා කියන්නේ ඒකට පැරණි වචනේ කියන අකවටු බැඳගෙන කියලා. අකවටු කියලා කියන්නේ මොනවද? අත් දෙකෙන් මෙහෙම දනිස් දෙක වට කරගෙන වාඩි වෙන්නේ. ඒක හත්ත පල්ලත්තිකා. දුස්ස පල්ලත්තිකා කියලා තියෙනවා. දැන් ඉන්දියාවේ දැනටත් තියෙනවා ඒ ස්ටේෂන් වල එහෙම වැඩ කරන මේ සේවකයෝ. එයාත් අඳ ආසන වල වාඩි වෙන්නේ කැප නැහැනේ. රතු පටියක් තියෙනවා. රතු පටියේ මෙහෙම ඇඟ වටේ දාගෙන දනිස් දෙක තද කරගෙන ඉන්නවා. ආංශි පුටිය වඩනවා. ඒක කැප නැහැ. ඒකට කියනවා පල්ලත්තිකා නිසින්න කියලා. ඒක කැප නැහැ. තව ඊළඟට හතරක් තියෙන එක භික්ෂූන්ට වහන්සේලාට පමණයි අනිත්‍යයටත් ඉතින් සුදුසුයි. සක්කච්ඡම් පින්ඩපාතම් පටිග්ගහිස්සාම පත්ත සංඤ්ඤ පින්ඩපාතම් පටිග්ගහිස්සාම සමසූපකම් පින්ඩපාතම් පටිග්ගහිස්සාම සමතිත්තිකම් පින්ඩපාතම් පටිග්ගහිස්සාම කියලා හතරක් තියෙන භික්ෂූන් වහන්සේගේ ආහාර පිළිගැනීම ගැන. සක්කච්ඡම් පින්ඩපාතම් පටිග්ගහිස්සාම කියන්නේ ප්‍රතිවේක්ෂා කරමින් සකස් කොට පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් දෑතින් පිළිගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ වුණත් පිළිපාති ගන්නකොට දෑතින් පිළිගන්නවා. කෝප්පය ගන්නකොට දෑතින් පිළිගන්නවා. ඒක සක්කච්ඡ ප්‍රතිග්‍රහණ. ඊළඟට පත්ත සංඤී පිළිපාතන් තමන් පාත්‍රේ නම්, පිඟාන නම්, කෝප්පේ නම් ඒක මේක වැටෙන්න පුළුවන් කියන සංඥාව හිතා තියාගෙන කොහොම සිහියෙන් අල්ලන්න ඕනේ. මේ කාටවත් හොඳයි නේද? හන්දක් කැල්ලුවත් සිංගානක් කැල්ලුවත් වැටෙන්නේ නැතුව ගෞරවයෙන් අල්ලන්න ඕනේ. ඊළඟට සමසූපකම් ඒක භික්ෂුන් වහන්සේලාට විනී නීතියක් වෙන. දැන් ඉස්සර කාලේ සූප කියලා ව්‍යංජනයක් තියෙනවා. සූප කියන්නේ දැන් මේ එළවලු වගේ නෙමෙයි. මුං ඇට වලින්, කඩල ඇට වලින්, එහෙම නැත්නම් මේ පරිප්පු වලින් මේ හදනවා මේ ඝන ආහාරයක්. දැන් ඕට්ස් හදන්නේ ඒ වගේ. ඒක බත් එක කෑමට ගන්නේ. ඒවා සූප තියෙනවා. කොද්ද නෙමෙයි. මැල්ලුම නෙමෙයි. ඒක දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ලංකාවේ හදනවා දැනුත්. මේ උඳු වලින් හදනවා. ඒක මෙහෙම අතින් ගන්න පුළුවන්. එතකොට ඒක බතෙන් 4න් පංගුවට ගන්න ඕනේ. බත් හැඳි 2යි නම් අර හැඳි භාගයයි. බත් හැඳි 4යි නම් එක හැන්දක් ගන්න පුළුවන් සූප. ඒක සම සූපකම්. බතෙන් 4න් කොටස ගන්න ඕනේ. ඒක පෝෂ්‍ය නිසා. තලක වගේ තමයි. තලක වගේ තමයි. ඔය දැන් ඇට වර්ග බැදලා ඇට වර්ග වලින් ඔක මේ තාමත් අපේ ලංකාවේ තියෙන ඈත පළාත් වල මේ පිටිසර පළාත් වල තියෙනවා. ඒකට නම් මුං ඇට ආනන ඔය වගේ වචනේ තියෙනවා. මේ හොද්දක් නෙමෙයි ඒක. ඒක අනිත් පැන්ජ වලට වඩා ගන්න පුළුවන් බතින් 4න් පංගුවට.
අනිත් සීලම ව්‍යංජන ගන්න පුළුවන් බතෙන් 4න් පංගුවටයි ඔක්කොම එකතු වුණොත්. අරක අනිත් ව්‍යංජන වලට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. ඊළඟට සමතිත්තිකම් පටිච්චේස. ඒ කියන්නේ භික්ෂුව මේ පාත්‍රය පිළිගන්නකොට ඕනනම් වැඩිපුර ගන්න ඕන නම් මුව පිටින් යට තියෙන්න ඕනේ. මුව පිටින් උඩට මේ බත් වලක්වත් වුණොත් වරදි. දැන් අපි පාත්‍රයේ මුව පිට තියෙනවානේ. ඒක නූලක් ඇද්දොත් ඒකේ ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මේක තමයි සමතිත්තික. ඒ වැඩිපුර ගන්නවා නම් දැන් සමහර ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වන්දන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් එහෙම වන්දලා තියෙනවා. පාත්‍රයේ පිරෙන්නම වන්දලා තියෙනවා. එහෙම ඉස්සර අපේ හාමුදුරින්දලා තියෙනවා. මුළු පාත්‍රයේම තියෙන කොටස වන්දන තරම් නිරෝගී. ඊළඟට තියෙනවා ඒ ආහාර ගැන තමයි දැන් ওই 4 ඉඳලා දිගට 30ක් තියෙන ආහාර ගැන. අනිත් ඒවා කාටත් සාධාරණයි. සක්කච්ඡම් පින්ඩපාතම් බුඤ්ජිස්සාමි පත්තසඤ්ඤේ පින්ඩපාතම් බුඤ්ජිස්සාමි සමසූපකම් පින්ඩපාතම් සපදානම් පින්ඩපාතම් බුඤ්ජිස්සාමි සමසූපකම් පින්ඩපාතම් බුඤ්ජිස්සාමි නේතුපතෝ මද්දිත්වා පින්ඩපාතම් බුඤ්ජිස්සාමි බුඤ්ජමානෝ න සූපං වා ඕදනං වා අගිලානෝ අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්වා බුඤ්ජිස්සාමි න සූපං වා ව්‍යංජනං වා ඕදනේන පටිච්ඡාදේශාමි බියෝ කම්මිතං උපාදායාති ඊළඟට න උජ්ජාන සංඤේ පරේසම්පත්තං ඕලෝකෙස්සාමිති නාති මහන්තං කබලං කරිස්සාමිති පරිමණ්ඩලං ආරෝපං කරිස්සාමිති 10ක් උතන තියෙනවා. ඒ කියන්නේ දැන් ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේට දැන් අපි සිල් පිරිසාරේ ප්‍රත්‍යවේක්ෂා කළාම ගන්නට ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කළා ආහාර ගන්න. ඒක සක්කච්ඡම් පින්ඩපාතම් බුඤ්ජිසා. පත්ත සංඤ්ඤය කියන්නේ හොඳට කල්පනාවෙන් වාජනේ ප්‍රවේශයෙන් අල්ලගෙන ආහාර ගන්න ඕන. මේක සංවරය. ඊළඟට සපදානං. අන්න එක තැන. සපදානං. සපදානං කියන්නේ තමන්ගේ පැත්තේ ඉඳලා කොණින් කොණට ගන්න ඕනේ. එහෙන් මෙහෙන් ගන්න නැතුව. සපදානං. සමසූපකං අර උඩින් කියවා වගේම ආහාර ගන්නකොට සූප වැඩි නම් ගානට ගන්න ඕනේ. සමසූපකං. නේ තූපකතෝ ඕමද්දිත්වා. ඒ කියන්නේ මුදුරින් අනන්නතෝ ගන්න ඕනේ. දැන් පිඟානේ හරි පාත්‍රය හරි මුදුරින් යනොත් අසංවදයි. ඒකේ තියෙනවා හේතුවක්. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කුසගින්නේ ආවනේ. මුදුනේ හිටාලා තියුණා නම් දෙන්න බෑනේ ඉඳුල්නේ. කොනක ඉඳලා ගත්තනම් ඉතුරු ටික හරි දෙන්න පුළුවන් අපරිසුදු නෑනේ ඉඳුල් වෙලා නෑනේ. අන්න ඒ වගේ අවස්ථා සලකාගෙන නැහැ. දැන් භික්ෂුන් වහන්සේලාටත් එහෙම වෙනවනේ. දැන් සමහර ආගන්තුක නමක් ආවා. මගේ පාත්‍රය දාන විතරයි තියෙන්නේ. ඉතින් මම කොනක ඉඳලා වන්දලා තියුණා නම් අර ඉතුරු ටික හරි දෙන්න පුළුවන්. ඒක පින පිනක් වෙනවා. ඊළඟට සූපංවා ඕදනංවා අගිලානෝ අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්වා බුඤ්ජිස්සාම. දැන් භික්ෂුවට ඒක විශේෂයි. Taman ගිලංකමක් නැත්නම් අර සූප කියන කොටසක් බත හෝ අනේ මට බත් බෙදන්න මට සූප බෙදන්න කියලා එල්ලන්න කැප නැහැ. මේ විලෝට ඒක අසංවරයි. එහෙනම් කොහොමද ඕන වුණොත් ඉල්ලන්නේ? දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඉන්නවා නම් මේ ස්වාමීන් වහන්සේ මේ බත් බෙද කදොන මට ජේනවා. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. බෙදන්න කියන්නට මේ දාන තියනවාද? බත දෙනවාද? එතකොට මට ඕනේ කියලා කිව්වේ නෑ. කලාතුරකින් සිදුවෙන දේ. ඊළඟ එක තමයි රහස. මේ සූපංවා ව්‍යංජනංවා ඕදිනේ පටිච්චාදේශා බියෝ කම්මිතං උපාදායාති සික්ඛාකරණීය. සූපහරි දැන් ඔය මේ එළවලු මස් මාළු මොන හරි රසවත් දෙයක් හරි බෙදුවාම අයත් බෙදාගෙන යනවනේ රවමේ. Taman එක බත් යට හංගනවා. ඒකට අය බෙදෙනවනේ. අර වැඩියෙන් ගන්නවා. ඒක කැපෙන එක අසංවරයි. පුළුවන්. ඒක කියන්න පුළුවන්. එහෙම කියනකොට පුළුවන්. Taman ඉල්ලන්නයි කැපෙන්නේ නැත්තේ. ඒ නිසා අර සූප ව්‍යංජනාදී බතට නොසංගි විය යුත්තේ ඒක අසංවරයක්. කෑම ගැන
අනිත් එක ඒකත් අදහස්කමක්. ඒ කියන්නේ උද්ධාන සංඤේ පරිසම්පත්තං කැම ගන්නකොට භික්ෂුන් වහන්සේලා හරි දායකෝ හරි මට ටිකයි බෙදලා තියෙන්නේ. අනිත් එක ගොඩයි. කියලා මේ තරහින් ඒ කියන්නේ මේ අමනාපයක් අසතුටින් බැලුවොත් ඒක අසංවරය. මට අසවාල් දෙයක මට දීලා නැහැ. අනිත් පැත්තට දීලා තියෙනවා. ඉතින් එහෙම හිතුවොත් වැරදි. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කොහොමද? ඒ ළඟ ඉන්න කෙනාට අඩුපාඩුවක් තියෙනවනේ. ඒක දැකලා බෙදවන්න බැලුවට කමන්නේ. ඒක පිනක්. දැන් එයාට ඉල්ලන්නේ නැහැ. අපි ළඟ ඉන්න කෙනා බලනවා මොනවද අඩුපාඩු. බලලා මේ ධ්‍යාස බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒ බැලීම අක්ෂාසිතන් නෙමෙයි. මෛත්‍රියෙන් කරුණාවෙන්. ඊළඟට නාති මහන්තං කබලං කරිස්සාමි. දැන් ඔය ඉස්සර ගුලි කරගෙන දාන ගන්න දැන් නම් ගුලි කරන්න බෑ දැන් තියෙන ආලු. අනිත් අර මේ සූප තියෙනවා නම් ගුලි කරන්න පුළුවන්. ඒතකොට ගුලි කරලා ගන්න එක නාති මහන්තං. කටට හපන්න පුළුවන් ප්‍රමාණයට ඕන ගන්න. ඊට වඩා ලොකුට ගත්තොත් ඒක අසංවරයි. කට පිරෙනවනේ හපන්න බෑ. ඊළඟට පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමි. දැන් මේ පිටු හදනකොට දැන් කෙහෙල් ගෙඩිය වගේ දිගට හුරුව හදන්න නැතුව රවුමට හදන්න ඕනේ. සමහර දිගට කටේ තියන්න බලනවනේ ඒකත් අකපයි. ඒක සුදුසුනේ අසංවරයි. කෑම කියන්නේ. ඊළඟ 10ක් තියෙනවා. න අනාකේ කබලේ මුඛද්වාරම් විවරිස්සාමි. නේ බුඤ්ජමානෝ සබ්බං අත්තම් මුඛේ පාකිපිස්සාමි. නේ සකබලේන මුඛේන බ්‍යාහරිස්සාමි. නේ පින්දුක්ඛේපකම් බුඤ්ජිස්සාමි. නේ කබලාවච්ඡේදකම් බුඤ්ජිස්සාමි. නේ අවගණ්ඩකාරකම් බුඤ්ජිස්සාමි. නේ සිතාකාරකම් බුඤ්ජිස්සාමි. නේ ජීවානිච්ඡාරකම් බුඤ්ජිස්සාමි. නේ චපුචපුකාරකම් බුඤ්ජිස්සාමි. කරුණු 10ක් එතන තියෙනවා. දැන් අනාහතේ කබලේ මුඛද්දානම් විවරිස්සාමි කියන්නේ දැන් බත් පිළ හදා ගන්නවා කට ළඟට ගේන්න ඉස්සර කට අරිනවා. ඒක කැප නැහැ. ඒක අසංවරයි. කට ළඟට ගෙනල්ලවන දෙතල අරින්න. ඒක සිහියෙන් කරන්න ඕනේ දෙයක් නැත්තම් බලන්නේ කෙනෙකුට අසංවරයි. අසංවරයි. ඒ නිසා දෙතල ළඟට බත් පිළ අරගෙන ඕනේ කට අරින්න. ඊළඟට න බුඤ්ජමානෝ සබ්බං අත්තම් මුඛේ පක්ඛිපිස්සා. මේ කියන්නේ අනුභව කරද්දී ඇඟිල්ලක් හරි කට දාන තහන. ඇඟිල්ලක් හරි දෙතලෙන් ඇතුළට ගන්න තහන. එහෙනම් අරගෙන අනිත් ඇඟිල්ලෙන් ඇතුළු කරන්න ඕනේ. එතකොට අත හෝ ඇඟිල්ලක් හෝ කට තුලට නොදෑ යුතුයි. මේ සකබලේනමු කියන ව්‍යාහාරිස්සාමි. කටේ බත් තියෙනවා නම් ආහාර තියෙනවා නම් මොනවා හරි කෑමක් කටේ තියෙනවා නම් කතා නොකර යුතුයි. කතා කරනකොට අසංවරයි. ඒ වචනේ පැහැදිලි නෑ. එක්කෝ කටේ තින්දා වීසි වෙනවා. ඒ නිසා කටේ යමක් තියෙනවා නම් ගිලලවන කතා කරන්න. ඒකත් එක්ක සංවර වීම. නේ පින්දුක්ඛේපකම් බුඤ්ජිස්සාමි. අර ළමයි කඩලා කනවා වගේ මෙහෙම වීසි කර කර යෑම ගැනීම තහන. ඒක අසංවරයක්. හැබැයි ඉතින් දැන් සමහර විට ඒ වගේ පළතුරු කෑල්ලක් නැත්නම් කඩල වගේ දෙයක් එහෙම වීසි කරාට ආපත්‍ය නෑ. අර බත් ගැන මින් කියන්නේ. බත් ඒතකොට ඉහිරෙනවනේ. ඒකයි. නේ කබලාවච්ඡේදකම් බුඤ්ජිස්සමන තවත් එකක්. දැන් බත් පිටක් හදාගෙන භාගයක් අරට ගන්නවා භාගයක් අතේ තියා ගන්නවා. ඒකත් අසංවරයි. භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් කරට ගන්න පුළුවන් ප්‍රමාණයට හදා ගන්න ඕනේ. දැන් අවගන්ධකාරකම් දැන් ඔය හිලව් වඳුරු කට ගත්තම හක්ක පුරවා ගන්නවනේ. එහෙම කැපෙන්නේ. හක්ක පුරවාගෙන තියාගන්න කැපෙන්නේ. Taman කට ගත්ත බත් පිට වළඳලා අවසාන වුණේ ඊළඟ පිටක් ගන්න. මොනවා හරි පළතුරුණත් එහෙමයි. ඊළඟට හත් නිදුනකම් ආහාර ගනිද්දී මේ අත ගසා දාන්න තහනම්. ඒ බත් සුළු එහෙම නැත්නම් වතුර බින්දු වීසි වෙනවා. ඒ නිසා අත ගසා දාන්න සුදුසු එක අසංවරයක්. නෑ සිතාවකාරකම් බත් සුළු ඉහිරවන්න තහනම්. බත් සුළක්වත් ඉහිරෙන්නේ නැතුව ඕන ආහාර ගන්න. බත් සුළු පමණන්නේ අනිකුත් කෑම જાති එළවලු මොනවා හරි ඉහිරෙන්නේ නැති වෙන්න ආහාර ගන්න ඕනේ. ඒක සංවරයක්. නෑ ජීවහානිච්ඡාරකම් සමහරු කෑම ගන්නකොට කටහඬ දිව නිරනවා. ඒක කැපෙන ඒක සුදුසු නේ බලන්නේ නිගමට අසංවරයි.
නෑ චපු චපු කාරකම්. සමහර තලු ගහනවා. තලු ගැනීමත් අසංවරයි. දැන් ඉන්දියාව රටේ හරියට ඒ නොදියුණු මිනිස්සු කැම ගන්නකොට බොහොම ශබ්ද වෙනවා. ඒගොල්ලෝ තලු මාරනවා. ඒක කැප නෑ. එතන 10යි. තා තියෙන 6ක් ඔය ආහාර ගැන. න සුරුසුරු කාරකම් බුංජිස්සාමි. න හත් නිල්ලේකං, න පත් නිල්ලේකං, න උත්ත නිල්ලේකං, න සාමිසේන හත්තේන පාණීතාලකං, න සසිට්ඨකං පත්තදෝන. ඒ 6ක් තියෙනවා. ඒ කියන්නේ මේ න සුරුසුරු කාරකම් කියන්නේ කීරි මෝරු මොනවාරි දියර જાතියක් බොනකොට සුරුසුරු ගාලා වරනවානේ. ඒක අසංවරයි. සද්ද නොවෙන්න ඕනේ පානීය කරන්න. තේ හරි කිරි තේ හරි මෝරු හරි වෙනත් ඔය පළතුරු විසහරි. එතකොට පානීය කරන දෙයක් සුරුසුරු ගාන සද්දෙන් නැතුව දැන දීම සංවරයයි. මේ හත් නිල්ලේක ආහාර ගනිද්දී අත ලෙව කාන්න හොඳ නැහැ. ඒක අසංවරයයි. දැන් පත් නිල්ලේක සමාත මේ පිඟාන හැන්ද පාත්‍රේ ලෙවකව අසංවරයි. දැන් ඔට්ට නිල්ලේක දෙතොල ලෙව ගන්නත් හොඳ නැහැ. දැන් සමහර දෙතොල තියෙන දේ දිවි කළා ගන්නවානේ ඒක අසංවරයි. ඉතින් දෙතොලේ තියෙන නොකොමද ගන්න? තොල ටිකක් නමා ගන්න ඇතුළට. අන්න හරි. එතකොට හරි. තොල නමා ගන්න මිසක් ඒක දිවෙන් දෙවන්න සුදුසු නැහැ. ඒකට දැන් සමහර මීත ඇනියෝ චතුමදුර වගේ જાති තියාගෙන දිවෙන් ගන්න කැප නැහැ. ඒක හැන්දින් හරි වෙන දෙයකින් කටේ ගා ගන්න ඕනේ. ඊළඟට සාමිසේන හත්තේන පාණීයතාලකම්. ඒ කියන්නේ අතේ ඉඳුල් තියනවා නම් මොන හරි. ඉඳුල් තියනවා නම් හැන්ද හරි කෝප්පය හරි භාජනයක් අල්ලන්න අසංවරයි. ඒක ලිස්සල වැටෙනවානේ. අනික තව කෙනෙකුට අල්ලන්න බැරි වෙනවා. අතසෝ දෝවණය කළ ඇල්ලුවට කමක් නැහැ. ඊළඟට න සසිට්ඨකම් පතදෝන අන්තරඝරේ ඡන්දෙස්සාමි. මේ කියන්නේ තම භාජනයේ සෝදලා තේන තැනක ඉඳුල් නදා යුතුයි. තේන තැනක ඉඳුල් දැමීම සුදුසු නේක අසංවරයි. ඒක අතකින් සතුන් වහනවනේ. ඒක අතකින් එතන දුගඳ වෙනවා. ඒක අතකින් දකින්නන්ට අප්‍රසන්නයි. නිසා ඒක අසංවරයයි. ඔන්න ඔය ටික ආහාර ගැන 30ක් උතන කියුණා. තාකින ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් උතන. ඒක ඉතින් එකක් දැනගෙන තියෙන්න වටිනවා. මෙහෙමයි 12 කියන එක නෙමෙයි ඔතන නීතිය. ඉරාවර වීම. දැන් මේ ඔර්ලෝසු වෙලාවට වඩා ඉරේ ගමන් වෙනස්කම් ඇති වෙනවා. සමහර දවස්වල 12ට ඉස්සෙල්ලත් ඉරාවර වෙනවා. සමහර දවස්වල 12 පහුවෙලත් ඉරාවර වෙනවා. දැන් ඔන්න මේ කාලේ අපේ ලංකාවේ නම් 12 පහුවෙලා තමයි ඉර අවර වෙන්නේ. ඒකෝද ඉර පායන්නේ 6ක් පහුවෙලා වෙනාන්දි 25ක් ලා ගිහිල්ලාද දැන්. මේ ලංකාවේ අපේ පැරණි වෙලාවෙන් බැලුවොත් අලුත් වෙලාවෙන් තින් 6:00ලා විනාඩි 25ක් පමා වෙනවා. එතකොට විනාඩි 25 අය ඊළඟට ඉර බහින වෙලාව බලන්න ඕනේ. ඉර නැගීමයි බැහිමයි අතරේ මැද්ද තමයි ඉර මුදුන් වෙන්නේ. දැන් සමහර දවස්වල අපි හිතමු ඉර උදා වෙනවා පැරණි වෙලාවෙන් 6:25ට කියලා. ඉර බහිනවා 6:18ට කියලා හිතමු. එතකොට විනාඩි 7කට කලින් බැස්සනේ. නේද? අර 25ක් වෙනකන් හිටියේ නෑනේ. 6:18 බැස්සා. එහෙනම් මේ විනාඩි 7 දෙකට බෙදන්න ඕනේ. විනාඩි 3:00මාරයිනේ. එතකොට දැන් 12යි 18යි 3:00මාර 21:00මාරයි. දවල් 12යි විනාඩි 21:00මාරකින් ඉර අවර වෙනවා. දැන් සමහර විට ඉර පායන්නේ 6:25ට කියලා හිතෙන. ඉර බහිනවා මේ පාත් වෙන 6:10ට. 6:10ට බහිනවා එහෙම තියෙනවා. එතකොට අර 25න් 15ක්ම ඉස්සර වෙනවානේ. 15 දෙකට බෙදන්න ඕනේ. පැය 6ට. එතකොට විනාඩි 7:00මාරයි. එතකොට 12යි දැන් පස්සේ මේ උදා වුණේ මේ 6:25ටනේ. ඒකෙන් විනාඩි 7:00මාරක් අඩු කරන්න ඕනේ.
එතකොට 12 විනාඩි 18 මාරට ඉර අවර වෙනවා. අන්න එහෙම ඒ කාල මේ මොකක්ද ඒකනේ අවස්ථායාව කියලා. ඒ ඉරේ උදා වීම බැසීම අනුව තමයි ඉර මුදුන් වීම තෝරගන්නේ. නමුත් දැන් ඔර්ලෝසු පැය ගණන් ගන්නා බැවින් ඒ ඔර්ලෝසු පැය 12න් පස්සේ ගන්නතොත් මිනිස්සු දොස් කියනවනේ විකාලේ ගත්තා කියලා. Taman දන්නවා තා විකාලේ නැහැ. නමුත් අපි ප්‍රවේශම තියෙන්න ඕන 12න් ඉස්සරම අවසන් කරගන්න. එතකොට කාටවත් දොස් කියන්නත් බෑ, තමාට සැක උපදින්නෙත් නෑ. 12න් ඉස්සර අවසන් කරගෙන දත් සුද්ධ කරන්නත් ඕනේ. දත් සුද්ධ කරන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන අය මේ දැන් කටේ තලයටක් තරම් අර දත් අතරේ තිබිලා ගිලුනොත් 12න් පස්සේ විකාලේ ආපත් වෙන විකාල රෝගය. නොදැන ගිලුනත් ආපත් වෙනවා. සාමාන්‍යයෙන් දැන ගිලුනොත් වරද වෙනවා. දැන් මේ සිල් පිරිසට දැන ගිලුනොත් ශික්ෂාපදේ කැඩෙනවා. ඒ නිසා ආහාර ගත්තන් පස්සේ දවල් විනාඩි කිහිපයක් ඇතුළත දත් සුද්ධ කරන්න ඕනේ. හකුරු ඉතින් මෙහෙමයි හකුරු මේ හැබැයි මෙහි හකුරු වල හාල් යට තියෙනවා. ඒක නේද? එනිසා උදේට නම් කවන්නේ. ඈ? පහල් නම් තියෙනවා. ඔය සමහර ඒවා තියෙනවා. දැන් අපි උදේ මට ලැබිච්ච අකුරු කෑලි හාල්. එහෙනම් ඉතින් ඒක තෝරලවන ගන්න කවුද හදන්නේ කියලා. සමහර ආදානයක්. ලංකාවේ වනේ. සමහර විට බර වැඩි වෙන්න හරි ඒකට ප්‍රමාණය අදා ගන්නට දානවා. නිකන් සුනුසල් වගේ තිබුණා. ඊළඟට දැන් වන්න ධර්ම දේශනා ගැන සංවදකම් ඒකත් වැදගත්. කිරි කියන්නේ තින් ආහාරයක් නේ. කිරි ආහාරයක්. සුදුසු නෑ. ඒකේ තියෙනනේ කිරි මිශ්‍රණයනේ. කෙලින්ම ඖෂධියක් නෙමෙයිනේ. දැන් චොකලට් තියනවා නම් නැත්නම් ඒ වගේ කිරි මිශ්‍ර තියනවා නම් ඉතින් ආහාර ධාන්‍ය උනත් තියෙනවා. ධාන්‍ය දැන් ඒ ධාන්‍ය මිශ්‍රණේ තියෙනනේ. ඒ මොකටද මිලිටනේ ධාන්‍ය තියෙනවා. කිරි තියෙනවා. ලෙඩ වුණා කියලා ඒක බෙහෙතක් නෙමෙයිනේ. ඒකට අවශ්‍ය නැහැ. ඒකට වෙනම තියෙනවා දැන් බුද්ධ කාලේ ඔය සාර්ධිකාබාධ කියලා තිබුණා අසනීපකම. මොකද දැන් වස්සාන ඍතුවේ දෙමාසයක් දිගට වැහලා වස්සාන ඍතුවේ අගමාස දෙක පායනවා. මේ වගේ කදව පැවිල්ල එනවා ඉන්දියාවේ. එතකොට සරත් ඍතුවට හැදෙන රෝගයක් භික්ෂූන්ට තියෙනවා. භික්ෂුන්ට තමයි බලපාන්නේ. ඒකමද ගිහි පින්නතුන් රැයට කැම ගන්නවානේ. භික්ෂූන්ට බලපානවා ගෑස්ට්‍රික් වගේ එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක නිමිත්තෙන් නියම කළා පංචදේශජ්ජි. ගිතෙල්, වෙඬරු, උක්සපුරු, මීපැණි, තලතෙල්. ඔය කරුණු පහ. වර්ණ පංචදේශජ්ජි. ඒක ආහාර නොවේ. නමුත් ආහාරයෙන් කරන කටයුත්ත ඒකෙන් කෙරෙනවා. චතුමදුරු පුළුවන්. චතුමදුරු කිව්වම එක එක තාලෙත් හදන චතුමදුරු තියෙනවා. අර ඔය කියන ඖෂධ වලින් හදුවොත් හරි. ගිතෙල්, වෙඬරු, උක්සපුරු, මීපැණි. ඒක චතුමදුරු. ඉතින් ඒ විදිහට ගත්තනම් අර රෝගේ යටපත් වෙන ආහාර නැති රෝගයක් මේක ගෑස්ට්‍රික් හැදෙන්නේ. ආහාර මදි නිසා ගින්න වැඩි. චීස් ගැනත් අපි සොයලා බැලුවා හොඳව දන්න කෙනෙකුගෙන් චීස් නිෂ්පාදනයේ තනිකර කිරි. ඒකට මිශ්‍රලා දෙන ලුණු විතරයි. කිරි මිශ්‍ර වෙනද කමන්නේ. වෙනද කියන්නේ බටරනේ. ඒක පංච දේශජ්ජිතයි තියෙන්නේ. චීස් කැපෙන්නේ ඒක ආහාරය. තායිලන්තෙත් දෙනවා. අපි දවසක් අපි තායිලන්තේ එයාපෝට් එකේ ගොඩාක් වෙලා ඉන්නකොට මේ යා ලංකා මැනේජර් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ චීස් ටිකක් දෙන්නද?
මං කෝ අපි චීස් පුරුනා මෙහා උදුරු වන්දනවා. මං කෝ ඒ හැත්තෙන් කමන්නේ අපිට වාසිය. ඔබට කෝපි ටිකක් දෙන්න කියලා. එහෙම තියෙනවා. ඒ සමහර ඇත්තෝක අකපය නැතේ කියලා හිතෙනවා. ඒ නිසා අපි සොයලා බැලුවා. සොයලා බැලුවා මේ නිෂ්පාදනය කරන්නේ තනිකර කිරි ප්‍රෙස් කරලා. කිරි මොළවලා කිරි අර පිටි කරලා අර සංයෝග කරලා මේ ප්‍රෙස් කරන තද කරනවා. ඒතකොට ඒ කෙලින්ම ආහාරයනේ. පංච මේ ගෝරසටයි තියෙන ගෝරස පංච ගෝරස ඇයි. තව කියා ගන්න ගියේ දැන් කාලේ නම් ගත වුණාද භවනාට ඒ ගත වෙනවා. ඊළඟට තියෙනවා ධර්ම දේශනා සම්බන්ධ සිකපද 16ක් න චත්තපානිස්ස න දණ්ඩපානිස්ස න සත්තපානිස්ස න ආවුදපානිස්ස කියලා එතන හතරක් තියෙනවා. යම් කෙනෙකුගේ අතේ කොඩයක් ඉහිලගෙන ඉන්නවා. කොඩේ බානකම් බණ කියන්න බෑ. ලෙඩක් නැති කෙනෙකුට කරක් තියෙනවා නම් පුළුවන්. මේ දණ්ඩපානිස්ස ඉන්දියාවේ තියෙන අර හතරදියන් දණ්ඩක් පාවිච්චි කිරීමක්. ඒක ලෙඩකට එහෙම නෙමෙයි. ඒක ඒගොල්ලෝගේ වංශේදයක්. ඒක අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. ඒක පැත්තකින් කියවන්න ඕන. නේ සත්ත්පානිස්ස ඒ කියන්නේ කඩු කිමිසි ඒකට කපන කොටනාවද තියෙනවානේ මේ යුද්ධ ආයුධ ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. නේ ආයුධ පානිස්ස ඒ කියන්නේ විදින දුනු ඊකාල දැන් අද කාලේ දුන්න වෙනුවට ඉතින් අර තියෙනවනේ මේවා තුවක්කු වර්ග ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. කරේ ඊළඟට හිතට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් පැත්තකින් කියවන්න ඕන බණ කියන්නේ. ධර්ම ගරුත්වයේ සඳහා ඊළඟට නේ පාදුකාරූල්ලස්ස නේ උපාහනාරූල්ලස්ස නේ යානගතස්ස නේ සයනගතස්ස නේ පල්ලත්තිකා නිසින්නස්ස නේ වේත්ත සීසස්ස නේ ඕගුඩ්ඩිත සීසස්ස මොම තියෙනවා තව එතන ගොඩක්. එතන තියෙනවා 12ක්. එතන තියෙනවා දැන් පාදුකාරූල්ලස්ස කියන්නේ ඒ මුස්ලිම් ජාතිකව පාවිච්චි කරන මේ සෙරප්පු වර්ගයක් අර ලියෝලින් හදාපු ඒවා තමයි පාදුක කියලා කියන්නේ. දැන් අපිත් පාවිච්චි කරන්නේ සෙරප්පු. ඒ කියන්නේ උඩ වැහෙන්නේ නැහැ. යටට පාවිච්චි කරන්නේ ඒවා පාදුක. ඒවා කෙනෙක් දරාගෙන ඉන්නවා ගිලම්කමක් නැහැ. එතෙන් ඒවා ගලවන්න ඕන වන කියන්නේ. නේ උපාහනාරූලස කියන්නේ සපත්තු. පය උඩ පැත්තට වැහෙන ඒවා. අඟලන ඒවා සපත්තු. ඒවා දරාගෙන ඉන්නවා නම් වන්න නිකේම සුදුසු නැහැ ගලවන්න කියන්නේ. ඉතින් අපි නිර්ගම ගුරු විද්‍යාලයේ භාවනා පන්තියක් කරන කාලේ 77 අවුරුද්දේ ගොඩාක් බණහන් එක්කාසු වුණා ගුරුවරුම. එතන 100කට වැඩි. ඉතින් මම වටපිට බැලුවේ නෑ මගේ ආසනයේ මම වඩලා මට සද්ද ඇහෙනවා මේ පාවහන් වල සද්ද අර බිම ඇතිල් වෙනවා. මං කිව්වා මේ මට නම් අද බණ කියන්න අපපාය එකිනෙක හරි පාවහන් ගලවන්න කියලා. පස්සේ ඔක්කොම ගැලෙව්වා. ඉතින් කාරණේ දන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඇයි මේ සිමෙන්ති පොළවේ අඩි තියාගන්න බෑ පාවහන් නැතුව. මම ඉතින් කෝරලා දුන්නා ඊට පස්සේ දන්නේ නැති නිසා. ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඊළඟට න යානගතස්ස දැන් ඔන්න තමන් බිම ඉන්නවා කෙනෙක් යානාවක ඉන්නවා යානාගෙන ඉස්සර තුන සීවිකා ඒ වගේ අද කාලේ දැන් කෙනෙක් යානාව වාඩිලා ඉන්නවා තමන් බිම ඉන්නවා දේශකයා කවුරු හරි ඉහිව පැවිදි හෝ ඒකට බිම දෙගෙන යානාව ඉන්න කෙනෙකුට බණ කියන්න කැපෙන්නේ නැහැ සයනගතස්ස දේශකයන් වහන්සේ වාඩි වෙලා හරි හිටගෙන හරි ඉන්නවා අහන්නේ කෙනා නිදාගෙන ඉන්නවා දිගා වෙලා ඒත් බණ කියන්න කැපෙන්නේ නෑ පල්ලත්තිකා නිසින්නස්ස ඒ කියන්නේ අර මං කියන්නේ මෙහෙම අකවාට බැඳගෙන ඉන්නවා නම් කෙනෙක් එයාට බණ කියන්න බෑ එයාටගෙන් ඒක අස් කරන්න ඕන නැත්නම් නිසිහරිට වාඩි කරවා ගන්න ඕන ඒ කොහොමද කරන්නේ පල්ලත්තිකා කියන්නේ ඒ කියන්නේ දැන් මේ සමහරව අර වාඩි වෙන්න බැරි ඇත්තෝ මෙහෙම තියා ගන්නවානේ අත් දෙක අන්න අර මේ ඉන්නවා ඒකට කියන අතින් අකවාට බැඳ ගැනීම කියලා. අතින් හත් පල්ලත්තික. දැන් ඒ හැර තව මගේ දුස්ස පල්ලත්තික කියලා මේ රෙදිපටිනුත් කොහොම බැඳ ගන්නවා. ඒ දෙකම කැප නැහැ. ඒක තියෙනවා නම් ඒක නිසහැරට වාඩි කරවා ගන්න ඕනේ.
නෑ වේටිත ශේෂාස සමහර ජටා බැඳගෙන ඉන්නවනේ අර සික් ජාතිකයෝ වගේ ජටාව තියෙනව නම් බෑ ඈ එහෙම තියෙනවා ඉතින් ඒක බනහන වෙලා නෙමෙයිනේ එන අදින් පස්සේ කරන්නේ ඒක තමයි නොදන්නකමනේ කලින් කියලා දීලා නෑනේ ඒකත් එක අසංවරකම නේද ධර්ම අගෞරවය කියනවා ඊළඟට ඕගොල්ලෝ ශේෂාසාර මුස්ලිම් අමලාගේ වහගෙන ඉන්න එක ගිලංකමක් තියෙනවා නම් වරදක් නෑ ගිලංකමක් නැතුව ඊළඟට තමානිසීදිත ආසනෙ නිසින්නස්ස දේශකයා බිම වාඩිලා ඉන්න අහනේ කියලා උඩ පුටුවක ආසනයක ඉන්නේ කපන්නේ දැන් නීච ආසනෙ නිසිදිත උච්ච ආසනෙ නිසින්නස්ස දේශකයා පහත් මිති ආසනයක ඉන්නවා අහනේ කියලා උස ආසනයක ඉන්නේ ඒක කපන්නේ දැන් පිටෝ නිසින්නස්ස දේශකයා හිටගෙන ඉන්නවා අහනේ කියලා වාඩිලා ඉන්නේ ඒක කපන්නේ හරි ඉතින් බෝධිසත්ව කතාවකුත් තියෙන එකක් කියලා දෙන්න දෙවුණා. ඊළඟට පච්චතෝ ගච්ඡන්තෝ පුරතෝ ගච්ඡන්තස්ස. දේශකයා පස්සෙන් යනවා. ඉස්සරහින් යන කෙනාට බණ කියන්න බෑ. උපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස්ස. දේශකයා මේ කුඩා පාරෙන් යනවා. අනිත් කෙනා හොඳ පාරෙන් යනවා. එන්නම් දේශනා කරන්න බෑ. ඒකට මම කියන්නේ ගියාර කතා වස්තුව ඒකත් මේ කුඩා දරුවන් දුන්නත් කියලා දෙන්නවත් නෑ ඒක. අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම මේ දුප්පත් කෙනෙක් වෙ ඉපදලා තිබුණ එක ආත්ම භාවයක කටේ සමදිව. ඉතින් තමන්ගේ බිරිඳට මේ දරුවෙකු ලැබෙන්න ඉන්න කාලේ අඹ කණ්ඩ ආසාවක් ඇති වුණා. ඉතින් අඹ නෑ අවහාරයේ කාලේ. පස්සේ ඉතින් මේ බිරිඳ කිව්වා අනේ කොහොම හරි මට අඹ ගෙඩියක් හොයලා දෙන්න රජුගංග වෙර නම් ඕක ඇතිමයි කිව්වා. ඉතින් මේ මිනිස්යා ඉතින් හැන්දෑවේ දැන් උදේ ඉවත් එහෙම මේ අහුවෙනවානේ හැන්දෑවේ ගියා කවුරුත් කාටන් නොපෙන්න රජු උයනට මේ බෝධිසත්වය ඉතින් අමාරුවෙන් අඹ ගහකට නැංගා උදේ පාන්දර වෙනකම් බැරි වුණා ඒක තැන්වල අතක ගාලින් ඇහැද පේන්නේ ඉතින් මේ සංසාරේ ස්වභාවය අර හිත සතුටු කරන් ඉතින් කොහොම හරි මහන්සි ගත්තා. එළියෙන් කන්නින්දක් නැහැ. ඉතින් අතු ආසේ මේ අතක ගා හිටියා. ඒතකොට උදේ පාන්දර බ්‍රහ්ම මුහුර්තයේට සජ්ජිරුවයි අග්‍ර පුරোহিතය ආවා මේ গুপ্ত විද්‍යාව රජුරන් දුගන්නන්න. අප්‍රසිද්ධව කියලා දෙන්නේ. හරියටම ගමවල වාඩි වුණා. දැන් මේ බෝසතුන් වහන්සේ ඉහිලා ඉන්නවා. හැබැයි උන්වහන්සේ හරියම බුද්ධිමන්තයි. ඒ ජීවිතයේ අධ්‍යාපනයක් ලැබලා නැහැ. නමුත් සසර ගේන ඥාණය තියෙනවානේ. ප්‍රඥාව තියෙනවා. ඉතින් බැලුවාම පුරোহিතයා මිත්‍යාසනයක රජු උස්සාසනයක. පස්සේ මේක දැන් නොකිය හිටියොත් ඒකත් පාපයක්. කියන්නේ ගින් ගහදියේ බැස්සොත් වරදක් වෙනවා. ඒක නිසා දැන් මොකද කෙරේ මෙම හරහට තිබුණු අත්තර කෙලවරට ගියා. කෙලවරට ගිහිල්ලා පනින්න පුළුවන් ප්‍රමාණය සලකලා අඹාත්තේ එල්ලිලා පැන්න. පනින්න ගමන්ම කාරණේ කිව්වා. සබ්බ මිදං චමරිගතං කිව්වා. අපි ඔක්කොම වැරදි කරුවෝ කිව්වා. මොකද ඉස්සෙල්ලා තමන්ගේ වැරද්ද කිව්වා. මම මගේ බිරිඳගේ බලවත් ඇවිතිල්ලෙත් මේ අඹහොරකම් කරන්නා. ඒක මං කරන වරද. මම ඒක පිළිගන්නවා. මේ පුරোহিතයා දැනුමුතු කෙනෙක්. ඒ මිනිස්සු ඔක්කොම දැනගෙන තමන් ගුරුවරයෙක් හැටියට මේ වෙලාවේ තනිය ඉඳලා ගෝලයා උසාසනයක වාඩි කරන උගන්වනවා. ඒක වැරදි. ඒකට ඉගෙන ගන්න රාජ්‍යරුව දැන් මේලා ගෝලයෙක්නේ. ආචාර්ය කෙනෙකුගේ ගෝලයෙක්. එතකොට රජුරෝසේ ඉඳගෙන වාඩි වීම දෙගන මේ ශිල්පය ගැනීම වැරදි. තුන් දෙනා වැරදි කරුවෝ කිව්වා. පස්සේ පුරোহিතයාගෙන් කලබල වුණා. එයාට මේ මදිකම දැන් එයානේ උපදේශකයා. එයාගේ අයියා මම වැරදි වෙන්නේ ඇයි? තමුන්නාංශ වැරදි. තමුන්නාංශ මේ දැන් ගුරුවරයෙක්. දැන් රජුරන් උගන්වන්න ආපේ කෙනා තමන් මිත්‍යාසනික වාඩිලා ඉන්නේ.
ඒතකොට මම රජුරන්ගේ යටට ජීවත් වෙනවානේ. ජීවත් වීම වෙනයි. ධර්මයේ ශාස්ත්‍රයේ ශිල්පයේ වෙනයි. දැන් ශිල්පයේ දෙනකොට දෙන්න ඕන තමන් උසාසනයක වාඩිලා දෙන්න ඕන. පස්සේ රජුරෝ නිහඬව ඉඳගෙන තේරුම් ගත්තා. තේරුම් අරගෙන කිව්වා මෙයා වැරදි කාර්යයක්ම මට කිව්වනම් මම ඕක ඉන්නේ නැහැ නේද? අර කියලා දෙන්න බෑ ඉස්සර. කියලා මේ මිනිස්සයා තනතුරෙන් අස් කරා. පස්සේ මොකද කියන්නේ බෝධිසත්වෝ පුරোহিতකමල තියාගත්තා. අයි මේ දුප්පත් වුණත් මිනිස්සයා කොච්චර ඥානවන්තද මේලා කියලා. අර එතන තියෙනවා අබුද්ධෝත්පාද කාලයක පවා අර ධර්ම ගරුත්වයේ තියෙනු නේද? දේශකයන් වහන්සේට ගරුත්වයේ තියෙනු. දැන් අර අහලා තියෙනවද සාමාවතය ඇතුළු පිරිස මේ 500ක් දෙනා බණහපු පිළිවෙත. ඒ කියන්නේ Tamanda මල් ගේන සේවිකාව කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා මල් ශාලාවට ගිහිල්ලා මල් ගෙනාවා. හැමදාම ගේනවා ඉතින් මල්. එදා එනකොට මල් දෙගුණයක් ගෙනාවා. ඉතින් එහා මොකද අද රජුල වැඩිම සල්ලි දුන්නාද? නෑ නෑ හැමදාම දෙන්නේ කහවණු 8ක්. මම හැමදාම කහවණු 4ක් අතේ තියන 4කටයි ගේන්නේ. ඉතින් අද මොකද 8කට ගෙනාවේ? අද මං වංචා නොකරන ධර්මයක් අහගත්තා. මොකද්ද? මේ විදිහට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඇසුවා. මං අදින් පස්සේ කවදාකවත් පන්සිල් කඩන්නේ. ඒකට මිත්‍යේ සෝවාන් වෙලා. නිකම්ම නෙමේ සිව්පිලිසිමියා ඥානලාභියව සෝවාන් වෙලා. පස්සේ ඉතින් සාමාත්‍යදුරු පිරිස බොහොම පුණ්‍යවන්තයි නෙත්තු කිව්වා අනේ මේ මෑණියනේ අපට කියලා දෙන්න මොකක් මේ බණ අපට යන්න අවසර නැහැ නෝයි බණහන්නේ. එහෙමනම් මේ බණ කියන්න මම වාගේ කෙනෙකුට මෙහෙමනම් බෑ. මං හොඳට නාවන්න ඕන, සුදු අන්දවන්න ඕන, උස් ආසනයක සලසලාම වාඩි කරවන්න ඕගොල්ලෝ මිටි ආසනින්න ඕන. හොඳයි කිව්වා. පස්සේ ඉතින් ඉක්මනින්ම ආසනයක් හදවලා මේ කුජුත්තරාව සමුද පැනින් නාවලා සුදු අන්දවලා අර උස් ආසනයේ වාඩි කරවලා දිසවර ඔක්කොම බිම වාඩි වුණා. මාලිගා බිම. ඉතින් බණ කිව්වා. බණ කියනකොට ඉතින් මේ බණ අහගෙන 500ම සෝවන් වුණානේ. කුජුත්තරා අර බලන්න ධර්මයේ දන්නේ කෙනානේ 16. ගෙදර වැඩ කරන 16 ධර්මගරුත්වයෙන් ධර්මයට සැලකුවේ ඇති. කොහොම තියෙනවා. ඊළඟට දැන් ඔතන කියන ධර්ම දේශනා ගැන සංවර සීල 16ක් කියවුණා. තව අගට තියෙනවා තව කරුණු තුනක් එකක් ඇවතුම් පැවතුම් ගැන. ඒ කියන්නේ හරිතේ අගිලාන උච්චාරං වා පස්සාවං වා කරිස්සාමි. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ඉතින් බෞද්ධ පිරිනුතුන්වත් වටිනවා. දැන් හරිත කියනවානේ හරිත කියන්නේ තනකොළ ගස් පැලෑටි. ඒවට මල මූත්‍ර දැමීම සුදුසු නෑ. ඒක සතුන් ඉන්නානේ. ඒ සතුන්ද හානි නිසා. ඊළඟට නචිතෝ අගිලාන උච්චාරං වා පස්සාවං වා කේලං වා කරිස්සාමි. එතකොට හිතගෙන මේ කැසිකිලි වැසිකිලි යාම සුදුසු නෑ. ඊළඟට මේ හරිත වර්ගවල මල මූත්‍ර කෙල හොඳන්නේ යුතුයි. ඊළඟට උදේකේ අගිලාන උච්චාරං වා පස්සාවං වා කේලං වා කරිස්සාමි. වතුරේ පරිභෝගයට සුදුසු වතුරේ පරිභෝග කළා හෝ නොකළා හෝ පරිභෝගයට සුදුසු වතුරේ දැන් මුහුදු වතුරේ නෙමෙයි. පරිභෝගයට ගන්න සුදුසුයි කියන වතුරක ඔය මේ මල මූත්‍ර කෙල ආදී නොදැමිය යුතුයි. ඔයකින් ඒ අවතුම් පැවතුම්. කොහොම කියනවා අවතුම් පැවතුම් පිළිබඳ සේකියා 29යි ආහාර පාන ගැන පොදුරේ 30යි මේ ඔක්කොම 59යි ධර්ම දේශනා ගැන 16යි. 75ක් වෙනවා. 75යිනේ. ඔක තමයි පංචසත්‍ති සේකිය. දැන් ඔතකින් කියවන ඇත්තට අපේ පැරණි බෞද්ධයෝ හුඟා අනුගමනය කරනවානේ. අපිට ඉස්සර කුඩා කාලේ කියලා දෙනවා මෙහෙමයි අනන්නේ මෙහෙමයි කෑම ගන්න කියලා දෙනවා. ඒ වාසේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අපේ බෞද්ධයන් අතර තියෙන්නේ. සමහර දේවල් තින් අමතක වෙනවා. නමුත් ඒව අනුගමනය කරනවා නම් ලොකු සංවරයක්. කන්න ඕනේ. ඔව්.
සතුන් වාගේ. කොහෙද දැන් අර එකට කනවා. තියෙනවනේ. ඒක සාත්‍ය දන්නවද? ඒ කියන්නේ දැන් ඔය එංගලන්තෙන් ආපු කාණ්ඩෙනේ. එංගලන්තෙට අපේ බෞද්ධ ආభాෂය ලැබුණානේ. ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය පවා අපේ විනය නීතිය අනුව කරලා තියෙන්නේ. ඒන් ආපු අයනේ. ඒ නිසා හුඟක් දුරට අනුගමනය කරනවා. ශිෂ්ටාචාරය. ඒවට කියනවා අර සාරුප්‍ය කියලා. සාරුප්‍ය කියන්නේ සුදුසුකම්. සුදුසුකම්. දැන් එතකොට අනික් කාණේ තමයි දැන් අර මුලින් ගාථා වලින් කියවුණානේ දැන් අපි ප්‍රතිපත්ති පුරණ කාලය තුල විශේෂයෙන් ඇස සංවරේ, කන සංවරේ, නාසිකාව සංවරේ, දිව සංවරේ, කාය සංවරේ, වචනේ සංවරේ, හිත සංවරේ ඉතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන්නේ දැන් මේ කීප සංවරවලටත් අවශ්‍ය වෙන්නේ සතිය. සතිය. මේක සතියෙන් තමයි සංවරේ පුරුදු කරන්න පුළුවන්. සතියේ නැත්නම් සංවරේ පිහිටන්නේ නැහැ. සංවරේ කැඩෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක මේ සතියෙන් කළ යුතු දෙයක් බව විසුද්ධි මාර්ගයේ උගන්වනවා. ශික්ෂාපද රැකීම ශ්‍රද්ධාවෙන්. ඒ වගේම දොරටු ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සිහියෙන්. ආජීවයේ සංවර කර ගැනීම වීරියෙන්. සිව්පසය ගැන නුවණින් කටයුතු කිරීම ප්‍රඥාවෙන්. ප්‍රත්‍යක්ෂාව කිරීම ප්‍රඥාවෙන්. ඔය තියෙන ශ්‍රද්ධා සාධන, සති සාධන, විරිය සාධන, ප්‍රඥා සාධන කියලා සතර සංවර සීලයි. ශික්ෂාපද රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයෙන්. ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්න සිහියෙන්. සිහිය නැත්නම් ඉදurang සංවර වෙන්නේ නැහැ. එතකොට දහමිය ආජීවයක් කරන්න පුළුවන් වීර්යයෙන්. වීර්ය නැත්නම් ධාර්මික පැත්ත හිතන්නේ නැහැ. අනික ගන්න ආහාර පාන සිව්පසය නුවණින් කරන්න ඕන ඒක තමයි ප්‍රත්‍යසන්නිච්ඡ සීලය. ඒකට ඥානෙ ප්‍රධානයි. ප්‍රඥාව. දැන් අපි දාන ගන්නකොට ආහාර ප්‍රත්‍යක්ෂා කරන්නේ. ආහාර දැන් චීවර හරි ඇඳුම් හරි ඊළඟට වාඩින්න මේ ආසන ආදි දේවල් ඊළඟට ආහාර මේ ඊළම්පස જાති. එහා මේකක්ම ප්‍රත්‍යක්ෂාවෙන් ගන්නට ඕන. අපි ඉතින් හුඟක් දුරට ඒවා මේ පුරුදු කරලා තියෙන බොහොම ගැඹුරට. ඒක දැන් කියන්න ගියොත් බය වෙනවා. වෙලා. ඕ. නෑ එහෙම නෙමෙයි කියන්නේ. ඒක වඩා ආරක්ෂාවටයි. ඒ වඩා ආරක්ෂා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය ගිහි පැවිදි හැමෝම වන්දන ක්‍රමය නෑ ඒක නෙමෙයි. අභිවාදනය කියන්නේ පසඟ පීඨුවා වැඳීම. පසඟ පීඨුවා වැඳීම. දඬු නමස්කාරය හැමෝටම නියම කරලා නෑ සමහරු කරනවාම. ඒක නීතිගත එකක් නෙමෙයි. නීතිගත වන්දනා තමයි පසඟ පීඨුවා වැඳීම. ඒකට කියලා තියෙනවා ඉස්සෙල්ලා මෙහෙම හිටගෙන දොහොත් මුදුනේ මේ තියා අංජලි කර්මයක් කරලා වඳලා දෙපය අල්ලලා වඳිනවා. තුන් සැරයක්. පසඟ පීඨුවා වඳිනවා. ඒක බුද්ධ කාලේ වන්දනාව. ඒ නිසානේ අර වන්දනා නොකළ යුතු වෙලාවල් කියන්නේ. දැන් නිදාගෙන ඉන්නවා නම් එහෙම වඳින තහනම්. වාඩිලා නිදාගෙන ඉන්නවනම්. එහෙම නැත්නම් මේ ආහාර ගනිමින් ඉන්නවනම්. නැත්නම් වෙන වැඩකදලා ඉන්නවනම්. එහෙම වෙලාවල අර පාලන්න ගියොත් එimhe කලබල වෙලා කරදරයක් වෙනවා. ඉතින් දැන් අපේ සිංහල රටේ දැන් ථේරවාද බෞද්ධ රටවල් වලයි පාලලා වඳින්න දෙන්නේ නැත්තේ සංවරයක් අසංවරයක් වෙනවා ඒක සමහර විට. දැන් ඉස්සර කාලේ දැන් ඔන්න කාන්තා පක්ෂයේ භික්ෂුවන්ගේ පාලලා වඳිනවා. එතකොට භික්ෂුවන්ට සැකයක් ඇති වුණා අපට ආපත්‍ය වෙනවා දුක් කියලා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්න එකට විනය නීතිය පෙන්නවා මහණෙනි සදහවත් මව්වරු නැත්නම් කාන්තා පක්ෂය අය වඳිනවම දෙල්ලෙන්න නැතු වෙන්නේ. ඒ කියන්නේ මේ ඒක අමුතියෙන් කපය හොල්ලන්නේ නැතුව හිටියොත් ආපත්‍ය වෙන්නේ. එහෙම කියලා කියනවා. නමුත් අපේ සිංහල රටේ විනයගරුක භික්ෂුන් වහන්සේලා කියනවා අල්ලන්න දෙන්න එපා.
ඒක ආපත්‍ය වෙනවා කියලා. ඒ ප්‍රවේශම සඳහා. නැත්තම් Taman හරියට හෙල්ලෙන්නේ නැතුව හිටියා නම් ආපත්‍ය වෙන්නේ නැහැ. මෙන්න කියලා තියෙනවා. ඒකකොට ඒ නිසා වන්දනාවේ නියම ක්‍රමයේ තමයි දැන් ඉතින් බම්බයක් හරි සමීප වෙලා හරි මේ පසඟ පීඨුව වැඩිම. දැන් බොහෝ දෙනා ඒක දන්නේ නැති නිසා කරන්නේ නැහැ. පසඟ පීඨුවා කියන්නේ මොනවද? ඔව් දෙදන දෙවලමිට නළල බිම පිහිටුවා වඳීම. ඒක තමයි අභිවාදන කියන්නේ. අර අභිවාදෙත්වා උක්කුටිකන් නිශීදාපෙත්වා යාචි සම්බෝ කියලා එහෙම තියෙන වෙන්නේ නේද? දැන් සමහර විට සාමාන්‍ය කෙනෙකුට සිල් දෙන්න වෙනවනේ. ඉතින් අභිවාදනය කරනවා. ඊට පස්සේ උක්කුටුකින් වාදලවන සිල් ඉල්ලන්නේ. උක්කුටුක කෙනෙක් හැමෝටම බෑ. උක්කුටේ කියන්නේ මේ විලිමු දෙක ලං කරගෙන ඇඟිලි වලින් පොළොවට ස්පර්ශලා මේ අත් දෙක මෙතන තියාගෙන වැඳී. එතකොට පොළොවට කකුල් දෙක මේ සමබරට කියන්නේ මේ විලිමු ගෑවිලා නැහැ. ඒක තින් ඉස්සර නම් අපි පය ගණන් හිටියා දැන් නම් ඉන්න බෑ. දෙන්නන්නම් පුළුවන් ඕනේ. ඒ උක්කුටු කාසනේ. දැන් අපි සිල් ගන්නකොට ලංකාවේ පුරුදු කරනාම සිල් ගන්නකොට සමහර විට දැන් විනය නීතියන මේ උපසම්පදාවේදී එතකොට සාමණේර භූමියේදී උපාධ්‍යාය ග්‍රහණයම තියෙනවා. ඒවා කරනකොට උක්කුටකින් ඉන්න ඕනේ. එතකොට ආපස්සේ දේශනකොට දින උක්කුටකින් ඉන්න ඕනේ කියලා. ඊළඟට මේ එසේ බැරියත් තමයි දන ගහගන්නේ. ඊළඟට පසඟ පිහිටව වැඳීම තමයි අභිවාදනය කියන්නේ. පුළුවන් නේද දෙන්නන්නේ? ඔව් අත් දෙක තමන් නල්ල පැත්තට ගත්තර කමන්න බිම තියාගන්න. අත දෙක දිග ඇරලා. නෑ ඔව් නෙමෙයි. මෙහෙම. අත් දෙක බිමට තියාගන්න. නෑ හරි. වැලිමිට ගෑවෙන්න ඕනේ. දැන් යමක් අපි හිතමු දැන් තායිලන්තේ රජුරෝ සංඝයාට දාන පිළිගන්නවා දන ගහලා ගිහිල්ලා. එකක් පිළිගන්නලා පසඟ පිට වඳිනවා. අයත් එකක් පිළිගන්න වඳිනවා. එහෙම වෙලාවේදී අත මෙහෙම තියන්න ඕනේ. දැන් යම්කිසි දාන වස්තුවක් නැවත අල්ලන්න තියෙනවානේ. නැවත දාන වස්තු දැන් එක දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. අයත් නැගිටලා දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. එහෙම වෙලාවේදී අත් දෙක මෙහෙම තියුවොත් දුවිලි හරි පොළොවේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවානේ. ඒ නිසා මෙහෙම තියන්න කියනවා. අන්න ඒක තමයි වැදගත්. එතකොට ඒ අවස්ථාව අනුව අනිත් වෙලාව මෙහෙම කියලා වදිනවා. පත්කදේවද නැත්නම් පැදුරෝද මෙහෙම කියලා පළසෝද කියලා වදිනවා. ඒක නිසා තමයි වැඳීමේදී මේ යමක් වෙලා ගන්න කියන්නේ. ඒකෙන් ආනිසංශ කුඩා දරුවෙකුට 4 වැඩි හිටියන්ද 5යි. ආයු වන්නෝ සුඛං බලං කුඩා දරුවෙකුට. වැඩි හිටියෝ නෝනින්නේ කරන්නේ. ඒත් ආයු වන්නෝ සුඛං බලං ඥාන. ආනිසංශ 5ක් ලැබෙනවා. දැන් ඒකට ඇතිහෙනම් අපි වැඳීම ගැන එක ප්‍රශ්නයක් අහනවා. ඒකටත් උත්තර ලැබුණා මම නැගිටිනවා. ඒ කියන්නේ අපි වන්දනා කරන්නේ මක් නිසාද? ඔව් මානෙ දුරුයි. හරියටම හරි. නිහතමානී වෙන්න වඳින්න ඕන තැන තමයි ඉස්සර තෝරගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට වැන්දොත් මගේ මාන්නේ ඒ අත ගන්නවනම් වඳින සුදුසෙක් නෙවෙයි. මගේ මාන්නේ ගන්න මගේ මාන්නේ පොළොවටම දාන්න. දැන් බුදුරජාණන් වහන්සේට කොයි කෙනෙක් වැන්දත් රජ කෙනෙක් වැන්දත් සබ්දෙවිඳ වැන්දත් මාන්නයක් ගන්න නැහැනේ. උන්වහන්සේ නිහතමානීනේ. මාන්නේ සම්පූර්ණයෙන් නැති කළනේ. එතකොට උන්වහන්සේ වන්දනීයයි. උන්වහන්සේගේ පාමුලාපයෙන් වඳිනවා මේ සංසාර දිගෝ කලක් පටන් මහා මෙරමෙන් උස්සගෙන ආපු මාන්නේ එතන තියෙනවා. ඒතොර නිහතමානී වුණා. නිහතමානී වීම තමයි එතන ඇත්තට ආචාර සීලය. ඒතොර සීලයක් පිරෙනවා වන්දනාව කියන එක ආචාර සීලයක්. චාරිත්‍ර සීලයක්. ඒකම තමාගේ සිතේ නිහතමානීකම පිහිටෙනවා.
ඒක තමයි මේකේ ප්‍රධාන ආනිසංශය. ඊළඟට අනිත් කාරණේ නිරෝගී වෙනවා. වඳින්න නිරෝගී වෙනවා. මේ ළඟදී ඒක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ අවුරුද්දකට ඉස්සර මේ අවිස්සාවේල පැත්තේ ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානක ස්වාමීන් වහන්සේ නමක් මාහෝ මෛත්‍රී කියලා. ඉතින් මට කිව්වා දවසක් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඉස්සර සිං අමාරු පීන සමාරු තිබුණා. දැන් මට සනීපයි. මොකද උදේට හවසට විනාඩි 45ක්ම වඳිනවලු. කොහොමද වඳින්නේ? එක එක ගුණයට වෙන වෙනම ඉසපාත් කළ වඳිනවා. අරහන් ගුණයට වෙනම වඳිනවා, නව ගුණයට වෙන වෙනම වඳිනවා. ඔය චුද්දස ඥාන වලට එක එකක් ගාන වෙන වෙනම වඳිනවා. එතකොට තෙසත්තා ඥාන එක එකක් ගාන වඳින. ඔහොම ගණන් කරලා බැලුවාම 137ක් වඳිනවලු. එතකොට වඳින්න ව්‍යායාමයක් නේ. ඒකෙන් උන්වහන්සේ දැන් නිරෝගී. දැන් අර බුද්ධ ගයාවේ ලාමවරු වඳිනවා ලෑල්ලක් කියලානේ දැකලා ඇති. ඒ ලෑල්ල ගෙවිලා තියෙන සමහර ඒවා වැඳලාම. ඒ මෙහෙම දිගා වෙලා වඳිනවා. වඳින්නේ මේ නාගුණ වැලක් අතේ තියාගෙන. ඒක එක සැරයක් වැඳලා එකක් වින් කරන එක ඇටයක්. 108 වරක් වඳිනවා එක හුස්මට. උඩට දාඩිය දාලා. ඉතින් ඒකෙන් ඒ අත හරිය නිරෝගීනේ. ඒ වාගේ වන්දනාවෙන් කායික නිරෝගකම ලැබෙන නිසායි ආයු වන්න සුඛං බලං ලැබෙන්නේ. ඒකයි නිරෝගකම ලැබෙන වන්දනාවෙන්. ඒ නිසා මේ ඒ ආනිසංස රසක් ලැබෙන්න හේතු වෙන අභිවාදනය. ඒකට දැන් ඔය කාරණා ගැනත් අපි මතක තියාගමු. ඉතින් කාය සංවර, වාක් සංවර, මනෝ සංවර කියන මේවා අපි කාටත් කියා දෙන්න වටිනවා. එතකොට දැන් අපේ සීලයම අපිට සංවර සීලයක් වුණා. දැන් අපි හොඳ සංවර වැඳගෙන ඉන්නවා. සංවරව වාඩි වෙනවා. සංවරව කතා කරනවා. සංවරව ඉරියව් පවත්වනවා. එයින් අපේ සීලයක් පිරෙනවා. සංවරය කියන එක සංවර සීලයක්. සංවර සීලය නිසා ශික්ෂාපද ආරක්ෂා වෙනවා. දැන් මම හෙටෝදේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සංවර සීල 5. අද දැන් කියන්න කිව්වොත් ඊළඟට වැඩසටහනට බාධා වෙනවා. දැන් අපි සමාදන් වෙන ශික්ෂාපදයක් පාසා සංවර සීල 5ක් බැගින් ලැබෙනවා. හැබැයි හෙටෝදේ සමහරුන් දෙන්න වෙන්නේ නැහැ නේ. නමුත් ඔව් මහසිත වඩා වෙලා ගත වෙනවා. දැන් උච්චාසාන කියන්නේ පමණට වඩා උස්සු. පමණට වඩා කියන්නේ බුදුරජාණන් වහන්සේ නියම කරලා තියෙන අට්ඨංගුල පාදකං සුගතංගුලේනි කියලා නීතිය. අට්ඨංගුල පාදකං සුගතංගුලේනි. දැන් අඳක් පුටුවක් වැනි දෙයක් හදනකොට සුගත් අඟුලෙන් අඟල් 8යි. සුගත් අඟුලෙන් අඟල් 8යි කියන්නේ දැන් අඟුල් කියන්නේ මේ ඇඟිල්ලක පළල. කෝදු අඟල් නෙමෙයි. දැන් මෙහෙම ගත්තාම අඟල් 4යි. සුගත් අඟලගේ දෙක අපේ අඟල් 3යි. සුගත් අඟල කියන්නේ මෙහෙම අඟල් 3යි. එතකොට සුගත් අඟල් 8 වරක් 3 24යි. මෙහෙම අඟල් 24යි කියන්නේ හරියටම වියත් දෙකයි. දැන් අපේ වියතට ඕන මෙහෙම අඟල් 12ක්. මෙහෙම ඇඟිලි අඟල් 12ක් යනවා වියතට. සාමාන්‍ය කෝදු අඟල් 9යි. එතකොට වඩු වේන ඒක තමයි. එතකොට සාමාන්‍යයෙන් අඟුල් අපේ අඟුල් කියන්නේ ඒකට අඟුල් නේ මේ මං කියන්නේ දැන් 24ක් ගියානේ. ඒ 24 නම් අඟුල්. එතකොට කෝදු අඟල් 18යි. ඒතකොට යන්නේ කහමාරයි. රියනයි. ඉතින් රියනක ඔසගන්නේ මේ විත්තමෙන් යට. දැන් මේ තියෙනවානේ මේ පුටුව මේ විත්තමෙන් යට කකුල තමයි නියම. විත්තමෙන් උඩ තියෙන දවක් ඒ වගේ මේ කුසන් ආදී යමක් ඒවා ඒක නිම්මට ගන්නෑ. ඒක උස් වෙන්නත් පුළුවන් පාත් වෙන්නත් පුළුවන් මේ කකුල් තියෙන්න ඕන වැඩිම ගන්න මේ රියනයි. ඒකට අඩු වුණාට කමන්නේ. ඒකට වැඩි වෙන්න බෑ කෙසඟක්වත්. ඒක තමයි උස ප්‍රමාණය සැලකන්නේ. ඒ හැර දැන් වාඩි වෙන කුසන් වර්ග තියෙනවානේ. මෙත්ත ආදී දේවල්
ඒවා තියෙනවා 21ක් අසපාසන 21ක් තියෙනවා ආස්තරණ එතකොට ගුදිරි මෙට්ට 21ක් තියෙනවා වර්ග ඒවා ඔක්කොම කියන්නේ මේ වෙලාවේ. එයින් දැන් අද කාලේ බොහෝ සෙයින් පාවිච්චි වෙනවා නම් මේ පුලුන් ගුදිරි පුලින් කොට අන්න මහා ආසයන. දැන් මේ වගේ ඒවා පුලුන් නෙමෙයිනේ. මේ සාමාන්‍යයෙන් අර එක එක වර්ග ඔව් ඒව පුලුන් නෙමෙයි නිසා ඒක උච්චා මහා ආසයනට වැටෙන්නේ. ඒ නිසා දැන් මේ ආසන දැන් මේවා පාඩු වුණා කියලා ශික්ෂාපද කැඩෙන්නේ. ඒකට උස ප්‍රමාණ දැන් ක්‍රීනට වැඩි නම් මේ කකුල ඒක කපන්න ඕනේ. කපලා ගත්තොත් හරි. නැත්තම් අනිත් පැත්තට රවල ගන්න. ඔව් ඒක තමයි. අර ව්‍යාල කියන්නේ දැන් සිංහ රූප, ව්‍යාග්‍ර රූප, කොටි රූප ආදී කකුල් වල තියෙනවා නම් ඒවත් මහා සයන්ට වැටෙනවා. ඒක උච්චාසන නෙමෙයි මහා සයන. ඒතර රතුම රතු පාට, ආස්තරණ රතු පාට වියන්, රතු කොට්ට ඒවත් මහා සයන්ට වැටෙනවා. කොහොම තියෙනවා. ඒක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බෙලින් සෑමදෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන යතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශිකානන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ